සුබ දවසක් යාළුවනේ. හැපි ෆැමිලි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මෙන්න මේ දකින වැල ඔයාලා අඳුනනවද? සමහර අය නම් දන්නවත් ඇති. නොදන්න අයත් ඇති. එහෙනම් දන්න අයයි නොදන්න අයයි හැමෝම අහගන්නකෝ. මේ තමා තැල්කොළ. මේක ගොඩක් රසවත් ආහාරයක්. අද කාලේ ඉන්නේ ගොඩක් අය මේ වගේ දේවල් දන්නේ නැති නිසායි මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. මේ ඉන්නේ මගේ සීයා. මෙයා තමා මේ වැලේ අයිතිකාරයා. අපි එයාගෙම මේ ගැන විස්තර අහලා දැනගමුකෝ. අපේ පැරණි ඒ දවස්වල ප්‍රධාන ප්‍රණීත ආහාරයක් වශයෙන් පිළියෙල කරගත්තා. මේකේ වර්ග 3ක් තියෙනවා. එකක් තියෙනවා මේ කොළ රවුම් එක. මැදින් ඉරි සතු පාට වගේ පිහිටන වර්ගයක් තියෙනවා. ඊළඟට අය තියෙනවා කොළේ දිගට හුරුව ටිකක් ඒකෙත් ඉරි සහිත රතු පාට පැල්ලම් තියෙනවා. අර නොකන ආහාරයට නොගන්න වර්ගයේ කොළේ ටිකක් ලොකුවට වෙනවා. ඒක කඩලා ටිකක් පොඩි කරලා නාහෙට කිට්ටු කරොත් ඒකේ නිකන් පැංගිරි කුලක් වගේ සරක් වෙනවා. ඒවා ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් මේක දැන් වඳවීගෙන යන දෙයක්. මංසෝ මේක ආහාරයට ගන්න අකමැති දැන් හැදෙන අය මේක ගන්නවා නම් ශරීරයට හොඳ ආහාරයක් වෙනවා. ඒකේ හොඳ විටමින් එකක් තියෙන්න පුළුවන් කියලා හිතනවා මේ. මොකද අරන් බලුවොත් ඔය බඩ වේලීම වගේ දේවල් තියෙනවා නම් ඒ බඩ බුරුල් වීම සඳහා මේක පාවිච්චි කරපුවාම ලේසියක් තියෙනවා. පහසුවක් තියෙනවා. මේවා මේ ආහාරයට ගන්න තරමට රෝගී තත්ත්ව හුඟක් මැඩ පැවැත්වෙනවා. මේ මිනිස්සුයි ඉස්සර පාවිච්චි කරේ මේවා තමයි ආහාර වලට ඔය ඕවිටවල් වල තියෙනවා. ඔය පාරවල් අයිනේ වැටවල් වල වැවෙනවා. දැන් එහෙමත් නැහැ. තෙල් පාවිච්චි කරන නිසා මේ තනකොළ තෙල් පාවිච්චි කරන නිසා මේවා වඳ වීගෙන යනවා. මේවා වවා ගන්න පුළුවන්. ඉතින් වැලක් දෙකක් වවා ගත්තා නම් ගෙදර ආහාරයකට මේ පපයා ගන්න පුළුවන් මේ අවශ්‍ය වෙලාවක. හරි. මේ විදිහට කඩා ගන්න කොළ. මේ කොළේ නැට්ට වැඩිය දිගට නොතියා භාගයක් විතර මෙහෙම කඩා ගන්න. කඩාගෙන ඔන්න මෙහෙම කොළ. මේ උයන හැටි කියන්නේ ඉතින් කිව්වම උයන වෙලාවට තමයි දැන් ගන්නෙ. හරි. අපේ පැරණි යන ඕවා ඒ කාලේ ඉඳන්ම දන්නවනේ. දන්න නිසා ඒගොල්ලෝ කාපු නිසා ඒවා අපට දුන්න නිසා අපිට ඒක පුරුදු වෙලා අපි ඒවා පාවිච්චි කරමින් මේවා කරගන්නවා. ඉතින් ආර්ථික අතින් බලුවත් ඔය කඩවල් වලට සර්වර්ණ මාර්ගයෙන් සල්ලි ඉතුරු වෙනවා. මේක දවස ගානේ ගත්තත් විසක් නැහැ. පාවිච්චි කරලා ආහාරය සමහරක් විට ඔයාලා ඉන්න පැතිවලත් මේ වැල ඇති. දන්නේ නැති නිසා වල් කියලා අයින් කරනවත් ඇති. ඉතින් අදින් පස්සේ නම් එහෙම කරන්න එපා. හරිද? මේ කොළ උයන්නේ කොහොමද කියලා මම තවත් දවසක ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්.